සතුටක් හිතෙනවා. නරඹනවා කියන්නේ නම් ඉතින් ලොකු පිනක්. හරියට දැන් ජීවිතේ අපි දිව්‍ය ලෝකෙ ඉපදෙන්න නම් කොච්චර අපි ඒකට පින් කරන්න ඕනේ. පව් කරන්න තමයි මේ මොකද්ද පව් කරන්න තමයි අපිට ගොඩාක් ලේසි. පින් කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේම මේ බෝලමේ මෙච්චර අහු ඉඳගෙන මේව කළා දල්දා වාසේ වඳින්න යන කියන්නේ හරියට නිවන් දැක්කා වගේ. කරගෙන ආවේ. බලන්න මේ 76යි දැන් 76ට ඉතවතාවයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. ඉතින් මම හිතන්නේ සාසර පිනක් තියෙන්න ඕන විදිහට වන්දනා කරන්න. ඉතින් මේක සැලසුම් කරපයිට බොහොම පින් ආරක්ෂක මණ්ඩලයට සංවිධායක මණ්ඩල පින් දෙන මොනවා. ආදු අකාරාගෙන ලැබුණ පොදා පින් දෙන්නා මහත්තයාට අද දවසේ දවස් ගැන හිතන්නේ අපිට මේ අවුරුදු 16කට පස්සේ මේ නිරාවරණය කරපු දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබීම ගැන අපි තාමත් සතුටු වෙනවා. දවස් 3ම පොලිමේ ඉඳලා තමයි අපි අද මේ වන්දනාමාන කරගන්න ලැබුණේ අපිට. උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේ උතුම් දළදා වහන්සේ වඳින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම හොඳයි සතුටුයි. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක් අපිට ලැබිලාම නැහැ. මේ පළවෙනි අවස්ථාව ඉතින් හරි සතුටුයි මේ වගේ දෙයක් මේ අපිට දැකලා කරලා දුන්නේ කියන්නේ. මට දැන් අවුරුදු 74යි මම මේ වෙනකම් දවදා වහන්සේ හැට දැකලා තිබුණේ නැහැ. ඒ නිසා පෙන්නනවා කියලා ආරංචි එනකොටම අදහස ආවා. මං කොහොම හරි එනවා. ඒ අදහස අනුව දැන් මට එන්න කට්ටිය හිටියෙත් නැහැ. මේ කෙනෙක් ඉඳලා අපි දෙන්න එකතුලා ආවා. කොහොම හරි දවදා වහන්සේ වැඳගෙන තමයි ආපහු ගමට යන්නේ. දළදා හාමුදුරුව සියසින් දැක ගන්න. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියසින් දැක ගන්න. ඒ ඇවිල්ලා බොහොම හොඳින් සත්කාර කරා මේ අවට අය. ඔයාලා කරන මෙහෙම ගොඩාක් පින් ආත්මයක් ගාන ඔයාලාට නිවන් දකින්න පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දළදා හාමුදුරුවගේ පිළිතුර. අපි බෙලියත් ඉඳලා ආවේ අද දවස් 3ක් වෙනවා. අපිට ඉතින් හරි සන්තෝෂයි. අපිට හැම පැත්තෙම සංග්‍රහ හැමදේම අපිට ලැබුණා. අපිට ගොඩාක් සන්තෝෂයි අවුරුදු 16කට පස්සේ මේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ආව එකට අපි ඒක අනිවාර්යෙන් හිට වඳිනවා. මේ අපි ගරු කරලා අපි වඳිනවා. දන්සල් දීපු සෑම දෙනාටම ගොඩාක් පින්. අපි දැන් ඇවිල්ලා දවස් දෙකක් එනවා. රත්නපුරේ ඉඳලා ආවේ. මායි දුවයි තමයි තනියම ආවේ දළදා වැඳලා යන්න කියලා. කොහොම හරි ඉතින් දළදා වැඳලා දවස් දෙක තුනක් හරි ඉඳලා තමයි යන්නේ.
මැදිරිගිරිය ඉඳලා ආවේ උදේ 11:00 විතර ආවේ කටුගත්තට පාලම ගාව ඉඳලා මේ වෙනතේ කාවා. දැන් හෙට බලන්න බැරිුණොත් අනිත් දහල නම් ඉංගන්ඩ හරි බලලා තමයි අපි යන්නේ. කොහෙන්ද ආවේ? හරි මම වැලිමඩි ඉඳන් ආවේ මේ ආවට පස්සේ හිතුණා මේ ඔක්කොට මේ දන්සල්ලා නම් මේවා තියෙනවනේ මේ වෙහෙසටපත් වෙච්ච කට්ටියට පැන්ඩෝල් පෙත්ත ගානේවත් දෙන්න ඒකින්ද මායි මගේ යාළුවා එකතු වෙලා පුළුවන් විදියට දිගටම දීගෙන ආවා. Mata kitchen.
පුරාවින්දලාවේ මේ බොහොම සන්තෝෂයි මේ වගේ දෙයක් රටේ ජනාධිපතිතුමාටත් නායක හමුදුරන්ටත් නිලමේතුමාටත් මේ වගේ දෙයක් කරන්න දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එප්පාවලින්දලාවේ මමත් එක්ක තව 4 දෙනෙක් ආවා. එයාලා ආපහු ගියා. මම විතරයි ඉතුරුනේ. ඉතින් මට ගොඩාක් සතුටුයි වඳ පුදා ගන්න ලැබිච්ච එක අවුරුදු 16කට පස්සේ. වලස් මුල්ලේ ඉඳලා ආවේ අපි 22 නේ. 22 ඇවිල්ලා ඉවරලා දවස් 4ක් මේ පොලිමේ ඇවිල්ලා මේ ඇවිල්ලා අද තමයි තාමත් ඉතින් මේ වැඳ ගන්න බැරි වුණා. හෙටත් ඉතින් බුදුසරණෙන් වැඳ ගන්න තමයි අපි බලාපොරොත්තු මේ ඉන්නේ. ඉතින් අපි මේ සෑම සියලු දෙම නාම එකතු වෙලා සමගියෙන් සාමයෙන් මේ කෑම්බීමෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳට අපට මේ හැම දෙයකින්ම සංග්‍රහ කෙරුවා. ඒ අයට ඒ කරපු උදව් උපකාරී වලට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබිලා හිතන පතන සෑම ඉෂ්ට වෙලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙලා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා මේ දලදා හාමුදුරුවන්ගේ පිහිටම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මට ගොඩාක් සතුටුයි. අපි දලදා මේ වහන්සේ වද ගන්න පැඳ පුදා ගන්න ආවා. දවස් 3ක් මේ 4 වෙනි දවසේ ගොඩාක් සතුටුයි මට. ඉතින් ඒක ආව එක වැඳ ගන්න ගොඩක්ම මේ සතුටුයි. අපි මීරිගම ඉඳලා ආවේ. දැන් දවස් 2ක් විතර වෙනවා ඇවිත්. මේ කොහොම හරි බලලා තමයි යන්නේ ඉතින්. මේ පන්නල ඉඳලා ආවේ. සීදලදා වහන්සේ බලා ගන්න ආවේ. හරිම සන්තෝෂයි. වැඳලා හොඳින් ගෙදර යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආවේ කුලියා පිටින් ඉඳලා අද උදේ ආවේ මේ පොලිමේ ඉඳලා අපි හෙට කොහොම හරි දලදා වහන්සේ වැඳගෙන පිනක් දාම කරගෙන අපි සතුටින් යනවා. පදවිඳන් ආවේ අද තමයි ආවේ. අපිට මේ ගොවිතැන් කරන්නේ අපිට බුදුහාමුදුරුවෝ දැනගන්න බලා ගන්න වැඳ ගන්න ඕන නිසා අපි මේ දිනවල තව ඉස්සරහට තිබ්බොත් තවමත් වැඳගෙන තමයි යන්නේ කොහොමද දලදා වහන්සේ වඳින්නයි ආවේ. තාමත්ම සන්තෝෂයි මේ වගේ දෙයක් ඉතින් මේ ජනතාවට බලන්න බෞද්ධයින්ට බලන්න මේ ගෞරවණීයන් දෙවි මම ඒකට සලකනවා. තාමත්ම හොඳ කාර්යයක් කියලා. ඉතින් අර අපිට ටිකක් අපහසුතාවය තියෙන්නේ මේ ආවහම මේ කට්ටිය ඉතින් සේරම කැමතිනේ කවුරුත් ඇවිල්ලා වන්දනා කරන්න. ඉතින් එච්චරයි තියෙන ප්‍රශ්නේ ඇති. ඒකද සතුටක් ඉතින් ඇත්තටම මේ රජයටත් ඉතින් ස්තුති කරනවා මේ වගේ වැඩක් ඉතින් කරන්න මේ කාර්යය කරන්න ඉඩ දුන්නට. අවිස්සාවෙල් ඉඳලා ආවේ කොහොම හරි දලදා හාමුදුරුවෝ වැඳ පුදාගෙන යන්නයි අපි බලාපොරොත්තු දවස් දින කීපයක් හරි ඉඳලා. හරකපල ඉඳලා ආවේ. තාම වැඳ ගන්න නම් බැරි වුණා. මේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ස්වේච්ඡා සංවිධාන ඉතින් කරන ලබන මෙහෙවර ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. අපි මතුගම පැලවත්තේ ඉඳන් ආවේ අපේ බුදුහාමුදුරුවෝ ජීවමානව දැක ගන්න. දැන් පොලිමේ ඉන්නවා. දැන් දවස් හෙටත් පොලිමේ ඉඳලා අනිද්දාත් පොලිමේ ඉඳලා තමයි වඳින්න වෙන්නේ. ඒ තරම් ජනතාවක් ඇවිල්ලා පැමිණලා ඉන්නවා. හරීම සතුටුයි දෑහින් දැකලා වැඳ පුදා ගන්න තමයි ගොඩාක්ම සතුටුයින් ආවේ. දලදා වහන්සේ වැඳ පුදා ගන්නට ආවා. දවස් 3ක් පොලිමේ ඉඳලා බැරුව ආපහු ගෙදර ගියා. ගිහින් අද හවස සෙනග අඩුයි කියලා මේ ආරංචි වුණා. ඊට පස්සේ නැවත ආවා. ඉතින් ගොඩාක් සතුටුයි. හෙට වැඳ පුදා ගන්නකන් ඉතින් හිතේ මේ හරීම වේදනාවයි දුකයි සතුටයි ඔක්කොම තියෙනවා. සාදු සාදු කියලා හෙට වැඳ ගන්න ලැබේවා කියලා ඔයාලට ගොඩාක් පිං ඉතින්. අද අපි ඇත්තටම මේ පේරාදෙණිය රෙස්ට් හවුස් පේරා රොයල් ගෲප් එක නියෝජනය කරමින් නුවරට ආපු කඳුරට මේ දලදා මාලිගාව වැඳ පුදා ගන්න ආපු අයට කෑම දෙනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සෙනග ඉන්නවා. ඒ වගේම ගොඩාක් දානපතියෝ කෑම ගොඩක් දෙනවා. කට්ටියට මං හිතන්නේ ඇති වෙන්න කෑම තියෙනවා නුවර ආවොත්. ඉතින් අපි හරි සතුටින් මේ දේ කරන්නේ.
අවුරුදු 16කට කලින් ආවා බලාගන්න බැරි වුණා. මේ පාර බැලුවා බුදුන් වහන්සේ සැබෑම දැක්කා වගේ සන්තෝෂයි. පුදුම සතුටක් තියෙන ජීවමාන බුදුන් වහන්සේ දැසින් දැකගත්තා වගේ පුදුම සතුටක් තියෙන්නේ. උදව් උපකාර කළ සියලු දෙනාටම ගොඩාක් පිං සිද්ධ වෙනවා. හරි සතුටුයි. බොහොම සතුටුයි. බුදුන් දැක නිවන් දැක්කා වගේ. අපේ මහත්තයා වැන්දා ඇත්තටම අපිට අද ගොඩාක් සතුටුයි. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කා සමානයි. Thank you.